ආයිබෝවන් කොහොමද ඔයාලට නිමාවක් නැති සංචාරක ගමනේ තවත් එක් සොඳුරු දවසක්. අද අපේ නවාතැන් පැළ වෙන්නේ පුංචි නවසීලන්තය. මහනුවර දින පුංචි නවසීලන්තය එහෙමත් නැත්නම් බෙල්ලුල්. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්කම. මොරගොල්ල පාර. ඔයාලට මෙතන මේ සයින් බෝඩ් එකක් තියෙනවා. ඔකත් බලා ගන්න පුළුවන්. මේක තමයි නිව්සීලන්ත පාර. ඔයාලා මේ පාර තමයි යන්න ඕනේ බෙල්ලුඩ් යනවා නම්. මේ තමයි මොරගොල්ල පාර. Mantap, parah kan tinggi lagi kan. Parah banget. ඔයාලා බෙල්ලුඩ් වලට යනවා නම් බෙල්ල මොරගොල්ලට යන්න ඕන නෑ. මොරගොල්ලට පොඩ්ඩක් පල්ලෙහින් දෙනවා. පොඩි හන්දියක් එතනින් තමයි හැරෙන්න තියෙන්නේ. දැන් අපි එතන හන්දියෙන් හැරිලා මේ එතන හන්දියෙන් හැරලා මේ බෙල්ලුඩ් කැම්පින් සයිට් එකට යන ගමන් එතන හන්දියේ ඉඳලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් වගේ යනකොට කැම්පින් සයිට් එකට යන්න පුළුවන්. යටිය ගහලා තියෙන්නේ ටෙන්ට් 10ක් විතර කොහොමද දාතල්ලේ. කොහේ හරි ගහනවා ඒ කැලේක හරි ආයේ. ආපහු හොටෙල් එකට යන්න. පිස්සුව දාගන්න එපා මන්නේ. ඕනනම් නාන්න පුළුවන් මෙතන. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පුංචි නවසීලන්තය බෙල්ලුඩ්. එහෙනම් වටපිටාවේ සුන්දරත්වය පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට අපිට කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරගන්න තියෙනවා. ඒකත් අපි කරගමු. ඊට කලින් පොඩ්ඩක් අපි වටේ පිටේ ඇවිදලා මේ ලස්සන පොඩ්ඩක් ඇහැට හුරු කරගමු. ඒ හින්දා බලන්නකො පොඩ්ඩක් වටපිටාව කොහොමද කියලා.
ඔයාලත් පුළුවන් නම් අනිවාර්යෙන් ඇවිල්ලා කැම්පින් කරන්න මේ බෙල්ලුඩ් වල. මොකද ඒක අමුතුම අත්දැකීමක්. හරිම නිදහස්, ලස්සනයි. අමුතුම අත්දැකීමක් තමයි බෙල්ලුඩ් කියන්නේ. අනිවාර්යෙන් ඔයාලා කැම්පින් පටන් ගන්නවා නම් හරි කැම්පින් මුල්ම වතාවට කැම්පින් යන්න හරි හිතාගෙන ඉන්නවා නම් පුළුවන් තරම් බෙල්ලුඩ් වලට එන්න බලන්න. මොකද ඔයාලට ප්‍රධාන පාසුකම් වාහනේ උඩටම ගන්න පුළුවන්. එතකොට ලස්සන ඒ වගේම ආරක්ෂාවක් තියෙනවා. ගැටලුවක් නැහැ. තනියෙන් වුණත් සෝලෝ කැම්පින් කරන කෙනෙක් වුණත් ඇවිල්ලා කැම්පින් කරන්න සුදුසුම තැනක් තමයි කැම්පින් ජීවිතේ පටන් ගන්න සුදුසුම තැනක් තමයි බෙල්ලුඩ් කියන්නේ. තව කට්ටියක් ඇවිත් ඉන්නවා. මං හිතන්නේ කැම්පින් නම් නෙවෙයි. අද කැම්පින් ඉන්නේ අපි විතරයි. අපි කිව්වට අපි දෙන්නෙක් තමයි ඉන්නේ. මෙන්න අපේ කැම්පින් එකට ආපු අනිත් මල්ලි ලහිරු. එහෙනම් දැන් අපි ටෙන්ට් එක සෙටප් කරගන්නත් ඕනේ. පැන්දිලි ඉන්න ඉස්සරහට අපිත් එක්කම. අපි ටෙන්ට් එක ගහලා ඉවරුනෙත් 5:00 වගේ වෙද්දී අපි ටෙන්ට් එක ගහලා ඉවරුණා. හැබැයි අපිට ආපහු පල්ලෙහාට එන්න වුණා. මොකද හුළඟ ගොඩක් සැරයි. ඒ නිසා අපි ටෙන්ට් එක ආපහු ගලවගෙන පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන සෙටප් කරගත්තා. මෙතන බව ඉස්සරහම මෙතනත් හුළඟ සැරයි. කරන්නම දෙයක් නැහැ. ඒ හින්දා මෙතන තමයි අපි අන්තිමේදී රෑ හිටියේ. මොකද මේ බෙල්ලුඩ් වලට කොහොමත් මේ හුළං කපොල්ලක් වෙන්න ඕනේ. හුළං කපොල්ලක් ඒ හින්දා හුළඟ ගොඩක් සැරයි. මේ ඒ නිසා උඩ ඔයාලා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇත්තටම හුළඟට ඔරොත්තු දෙන හොඳ කැම්පින් ටෙන්ට් එකක් ගේන්න. එහෙම නැති වුණොත් ඔයාලට පල්ලෙහාට යන්න වෙනවා. පල්ලෙහාත් හුළඟ සැරයි ගොඩක්. කියන්නේ හුළඟ හරි කැරගෙන හුළඟක් තියෙන හින්දා ඇත්තටම හුළඟ සැරයි. පල්ලෙහාත් ඉන්න අමාරුයි. ඒ වුණාට ඉතින් අපි පල්ලෙහා කොහම හරි හිටියා. මොකද කරන්නම දෙයක් නෑ. අපි ඩ්‍රයිව් වෙලා යන්නත් බෑනේ. ඒ නිසා අපි පල්ලෙහා හිටියා. පුළුවන් තරම් ඔයාලා හුළඟට වරුද්දු දෙන ටෙන්ට් එකක් ගන්න. ඒක තමයි හොඳම දේ. දැන් ලෑස්තිනේ රැට මොනවාරි කන්න හදාගන්න. අද අපේ මෙනු එක තමයි චිකන් රයිස් එකක් හදාගන්න. හදලා බාබිකියු දාන්න තමයි හිතාගෙන ආවේ. ඒ වුණාට අද බරක් වුණා. ඒ හින්දා බාබිකියු දාන්නේ නැහැ. මේකේ චිකන් කරි එකක් හදනවා. චිකන් කරි එකක් හදලා රයිස් එකක් හදාගන්න. වෙජිටබල් රයිස් එක. ඒ ඇති කියලා හිතනවා. හින්දා දැන් ඉතින් චිකන් ටික සුද්ධ කරගෙන ඉස්සෙල්ලාම චිකන් ටික ලිපේ තියලා ඉන්නවා. චිකන් ටික සුද්ධ කරලා චිකන් ටික ඊළඟට අපි රයිස් එක හදන්න ගන්න ඕනේ. බලමුකෝ. රැඳිලා ඉන්නකෝ අපිත් එක්ක. සුවඳයි. ලුණු ටිකක් කපන්න ඕනේ. මේක ලෑල්ලයි මේකයි අර මේක ඇතර තියෙන ලෑල්ල අතන. කපන්න. පත්තර කොලයක දාලා තිබ්බ ඔතල තිබ්බ.
ටිකක් දාමු. Koyun sudah. Udah kapal aing karena हाँ कैरेट वाली बाग एक जाएगा हमने देख वो नहीं चुप तक किया नहीं खुद खुद मेरी मेवा दम मेवा नहीं मेवा आलू चिकन आलू चिकन होगी
පොඩි හින්දමුනේ මොන මේ ඕනේ නැහැ නේද? ඕනනේ ලින්ක්ස් ඔක්කොම ගමන हो गया Yeah. Good morning. මොකද අර? අපි යනවා උඩ කරන්න සර්ප්‍රයිස් එක. අපි කැම්ප් එක ගිහුවේ මෙතන අද. මොකද උඩට යන්න බැරි වුණා. උඩ කොළඟ යටත් කොළඟ ඉන්න මෙතන තමයි කැම්ප් එක ගිහුවේ. මෙතනත් අවුලක් නෑ හැබැයි මෙතනත් හොඳ වීව් එකක් තියෙනවා වැප තියෙනවා වෙහිබර කලගුණයක් තමයි තියෙන්නේ අපි එහෙනම් උඩට යන්න උඩට ගිහින් බලමු කොහොමද කියලා යාළුවෙකුත් හම්බුණා. අපේ තවත් එක් සංචාරක අත්දැකීමක් කඳුරු රාත්‍රියක් මේ විදිහට නිමා වෙනවා. එහෙනම් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඉක්මනටම. එහෙනම් ඔයාලට සුබ දවසක්.